අද අරගෙන ආවේ JLPT N4 සහ N3 වලට එන vocabulary අරගෙන මේවා ගොඩක්ම ફોකස් කරලා තියෙන්නේ N4 වලට උනාට N3 වලටත් මේවා මේ විදියට මෙනවා. මම කලින් කිව්වා වගේම JLPT කිසිම exam එකක කිසිම level එකකට සිලබස් එකක් නැහැ. කලින් පාස් පේපර්ස් වල ආපු ප්‍රශ්න වල සහ vocabulary එහෙම නැත්නම් grammar ඒවා අරගෙන ඒවා ඇනලයිස් කරලා තමයි මේ vocabulary සහ අනිත් දේවල් හදලා තියෙන්නේ. මගේ කලින් වීඩියෝස් උත් බලන්න අනිවාර්යෙන්. පළවෙනි වචනය තමයි අගරු. නිදංග අගරු. අගරු කියන්නේ වැඩි වෙනවට. මිල වැඩි වෙනවා. අයිසත්සු සුරු. සෙන්සේනි අයිසත්සු සුරු. ග්‍රීට් කරනවට අන්නයි සුරු. කියන්නේ මග පෙන්වනවට. ඔකැක්සන් ඕ අන්නයි සුරු. ඔකැක්සන් කියන්නේ කස්ටමර්ස්ලාට මග පෙන්වනවා. විස්තර කරනවට පැහැදිලි කරනවට ගයිඩ් කරනවට තමයි අන්නයි සුරු කියන්නේ. අන්ෂින් සුරු. relieved කියන එක. අන්ෂින් සුරු කියන්නේ යමක් නිසා සහනයක් ලැබෙනවා වගේ අදහසක්. අත්සුමෙරු එකතු කරනවට කිත්තේෝ අත්සුමෙරු කියන්නේ අත්සුමෙරු කියන්නේ එකතු කරනවට කිත්තේ කියන්නේ මුද්දර එකතු කරනවා. අයමරු to apologize සමාව ඉල්ලනවට තොමොදචිනි අයමරු යාළුවාගෙන් සමාව ඉල්ලනවා. බෝවෙකි කියන්නේ ට්‍රේඩ් කියන එක. නිහොන් වා බෝවෙකි ඔ සුරු. චෙක් සුරු. මේක නම් ගොඩක් අය දන්නවා චෙක් කරනවට. කොතායෝ චෙක් සුරු. කොතාය කියන්නේ උත්තර. චූයි සුරු කියන්නේ වෝන් කරනවට. සෙන්සේ වා ගකුසේනි චූයි සුරු. සෙන්සේ ළමයින්ට ස්ටුඩන්ට්ස්ලට වෝන් කරනවා. චූෂා කියන්නේ ඉන්ජෙක්ෂන් එකට. ඉෂාවා චූෂා සුරු කියන්නේ ඉන්ජෙක්ෂන් එක. ඉෂා කියන්නේ දොස්තරට. දම්බෝ හීටින් ෆන්ක්ෂන් එක. එයා කන්ඩිෂනර් එකේ රිමෝට් එක බැලුවත් ඔයාලට මේ වචන දෙක බලා ගන්න පුළුවන්. දම්බෝ සුකෙරු හීටින් ෆන්ක්ෂන් එක දානවට. සුකෙරු කියන්නේ එයා කන්ඩිෂනර් එකක් වගේ එකක් රිමෝට් එකෙන් ඔන් කරනවට තමයි සුකෙරු කියන්නේ. එන්ජෝ එන්ජෝ සුරු කියන්නේ හෝල්ඩ් බෑක් කරේවා එන්ජෝ සුරු. එරාපු to choose select කරනවට සකිනයිරෝ එරාපු තෝරනවා. කැමති පාට තෝරනවා. ෆුයරු කියන්නේ වැඩි වෙනවට. හිතෝගා ෆුයරු මිනිස්සු වැඩි වෙනවා. ෆුකුෂු කියන්නේ රිවිව් කියන එක. මේක ඉතා වැදගත්. ඔයාලා JLPT කරනවා නම් ෆුකුෂු කරන්න ඕනේ. මයිනිචි ෆුකුෂු සුරු. හැමදාම රිවිව් කරනවා කියන්නේ පරණ දේවල් ආපහු පාඩම් කරනවා. ෆුමු බ්‍රේක් එකක් වගේ පාගනවට කියන්න පුළුවන්. ඉෂියෝ ෆුමු කියන්නේ ගලක් උඩ ඔයාගේ කකුල තියෙනවටත් ෆුමු කියන එක කියන්න පාවිච්චි කරන්න පුළුවන්. ෆුරිදසු කියන්නේ පටන් ගන්නවට. මේක ගොඩක් වෙලාවට වැස්සත් එක්ක තමයි යන්නේ. මේක ෆුරිදසු වැස්ස පටන් ගත්තා. වැටෙන්න පටන් ගත්තා වගේ අදහසක්. ෆුතොරු මහත් වෙනවට. කරේවා ෆුතොරු මහත් වෙලා කියන එක. මහත් වෙනවා කියන එක. ගෙයින් කියන්නේ හේතුව. ගෙයින්යෝ ශිරබෙරු හේතුව හොයලා බලනවා. ගෙෂුකු to lodge කියන එක. නවතිනවට. ගකුසේවා ගෙෂුකු සුරු. ගුරන් නිනරු
බලනවා. සෙන්සේවා තෙරේබියෝ ගොරන්になる. බලනවා කියන එක ගෞරවාන්විත පදයක්. මේක පාවිච්චි කරන්නේ අපිට වඩා උසස් අයට සෙන්සේ වගේ අයට. හයිකෙන් සුරු බලනවා. තෙගමියෝ හයිකෙන් සුරු ලියුම බලනවා කියන එක. ඊටම සරල උදාහරණ තමයි දීලා තින්නේ. එතකොට ඔයාලට උදාහරණ වලින් මතක තියාගන්න පුළුවන් නම් ලේසි වචනේ තේරුම. එතකොට ඔයාලට වෙන එකකට උනත් ඒක අදාළ කරගන්න පුළුවන් නිසා. හකොබු අරන් යනකොට නිමොත්සුව හකොබු නිමොත්සු බඩු ඒ කියන්නේ භාණ්ඩ වගේ දේවල් අර කැරි කරනවට අරන් යනවට තමයි කියන්නේ. හනමි මේක නම් ඔයගොල්ලෝ දන්නවා. මේ හනමි කියන එක ජපානයේටම ගොඩක් අදාළ දෙයක්. ඔහනමි කියන එක ජපානයේ තමයි කල්චර් එකක් විදියට තියෙන්නේ. සකුරා හැම බලන්න යනකොට කියනවා ඔහනමි කියලා. කෝෙන්දේ හනමි ඔසුරු ඔහනමි කියන එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඕ කියන ගෞරවාන්විත පදය මේ හනමි කියන එකේ ඉස්සරහට දානවා. කවරු වෙනස් වෙනවා. තෙන්කිගා කවරු තෙන්කි කියන්නේ කාලගුණය. කවකු වේලෙනවට. ෆුකුගා කවකු ෆුකු කියන්නේ ඇඳුම්. ඇඳුම් ඩ්‍රයි වෙනවා වේලෙනවා.